මම පොඩ කතා කරන්න. ඔකට පදින්නේ සිංහලන්නේ කොහොම ඉන්නකෝ යා ගන්න එපා පාපිසි ටිකක් ගෑ ගන්නවා කියලා මම බය වෙන්නේ නැහැ. මම මේ පටන් ගන්නවා. ඔයගොල්ලෝ කිව්වා පිළිම වන්දනාව කටවාන ඉන්නකෝ සර් කිව්වා කටවාන ඉන්නවනේ. පිළිම වන්දනාව ගෝත්‍රික කියලා කියපු මිනිස්සු ඕගොල්ලෝ. ඕගොල්ලෝ කිව්වේ සබලියෝ රණවිරුන්ට සබලියෝ ඕගොල්ලෝගේ වෙනුවෙන්නේ මරුනේ. ඒ මිනිස්සු ඕගොල්ලෝගේ වෙනුවෙන්නේ මරුනේ. අත්‍තරම මේ ජාතිවාදී කතා කරන්න ඕනේ මම. හැබැයි අද ඡන්දය ඉල්ලලා බලපද දකුණේ. ඔයාලට වඩා ඔයාලගේ ජනාධිපතිට වඩා මට ශ්‍රද්ධා ගන්න පුළුවන් දකුණේ. මම ඇත්ත කියන්නේ. මම කවදාවත් සිංහල ජනතාවට විරුද්ධව කතා කරන්නේ නැහැ. මෙච්චර වෙලාව මම දෙමළෙන් කතා කරපු කතාව මම අද වෙනකල් මට සිංහලෙන් ආයේ කියන්න පුළුවන්. කරු කතායනකතුමා මම සුදිවෙන්ද වෙනවා ඔබතුමා අද කතා කරා දෙමළෙන් පිළාට සිංහල කතා කියලා දෙන්න ඕනේ. සිංහල අත්තර මේ කරන්න ඕනේ. අත්තර මේ කරන්න ඕනේ. මේ පුත්කලයන්ට අපි කියන දේවල් තේරෙන්නේ නැහැ. අපි මේ යවලා රණ්ඩ වෙන්න නෙවෙයි අවිල්ලා තියෙන්නේ. අපි පපුවේ තියෙන කැක්කුම අද එක දවසක් මං ගිහලා සභානායකව කතා කාමරේ ඇඩුවා. සභානායකතුමා දන්නවා. ඒ දුක ඔයා දෙමළ එම්පි කෙනෙකුට ඕගොල්ලෝ කරන වැඩ මං IPU වෙනකන් ගියා. IPU ගිහලා කම්ප්ලේන්ට් එකක් දැම්මා. කතානායකතුමා හැබැයි මං දවසකට මේක විත්ඩ්‍රෝ කරනවා. ඒ තරම් ඕගොල්ලෝ දෙමළ මිනිහාව කොච්චර මේ පල්ලයට ගේනවද? දැන් ත්‍රිකුණාමල ගන්නකෝ අපි දෙමළ මිනිස්සු කිව්වද කියලා පුලි පිළිව අයින් කරන්න කියලා. අපි කිව්වද ඒක දාන්න කියලා. Honorable member you have another 2 minutes. Thank you sir. දාන්න තොබලා ඊට පස්සේ ඒක අයින් කරන්න තොබලා ඊට පස්සේ අනිත් අවුදිය කියලා දාන්න තොබලා හැබැයි අපේ ඔළුවට වැටෙනවා. අපි කිව්වද ඔයගොල්ලෝ දාන්න කියලා. අපි කිව්වද ඔයගොල්ලෝ පිළිපදිම තියෙන්න කියලා. අපි අද වෙනකල් ඔයාලට මරන්න කැමති නම් මං ඉන්නවා ප්‍රභාකරන්ට බෑ. ඔයගොල්ලෝ මරුවේ නෑ. මරුවා කියලා හිතා ගන්නවා නම් ආපහු තව පාරක් දෙමළ මිනිහව මරන්න කැමති නම් මාව මරන්න. හැබැයි මේ දෙකාපණ වැඩ කරන්න ඔයගොල්ලෝ විශ්වාස කරලානේ දැම්මේ ඡන්දයක්. මම ඔච්චර ආදරෙන් ඔයගොල්ලෝ ආවද? ආවට පස්සේ මේ පාර්ලිමේන්තුවේ මට කොච්චර ආතල් දුන්නාද ඔයගොල්ලෝ? ඊයේ පොලිසියට ගැව්වා කවුරු හරි. එතකොට එයාට අද උදේ කිසි දෙයක් වෙලා නැහැ. හැබැයි ජෙලෝල ඉන්නේ කෙනෙක්ව කියලා කො පොලිස් පාර ඇමතිමදි. මේ ට්‍රවුසර් නේද අදින්නේ? ට්‍රවුසර් නේද අදින්නේ? නිකන්ද අදින්නේ? ලැජ්ජ නැද්ද? මේ බලන්නකෝ මම ජෙලෝල ඉන්නේ කෙනෙක්ව කියලා මම දෙමළ නිසා. කොච්චර මගේ දෙමළ මිනිස්සු සිංහල කතා කරන්න පුළුවන් නම් දවසක් පොත්පත් ලියනවා. අපේ අම්මලාව අක්කලාව ගිහලා රේප් කරලා තියෙනවා. ඔයගොල්ලෝ හමුදාවේ සමහරු. ඒක පැහැදිලිම කියන්න. මේ බිමල්ටත් නැහැ කියලා කියනවා. ගහේන්ද්‍ර මොනමල මන්ත්‍රීතුමා කිව්වා කියලා මේ හැම කවුද මේ රණවිරුව ඔක්කොම ටික කුඩු මේ අපි එහෙම කිව්ව නෑ. මෙයාත් මෙතුමත් කිව්ව නෑ මමත් කිව්වේ නෑ. අපි කියන්නේ ගොඩක් පිරිස ඒ රක්ෂාව තමයි උතුරේ කරන්න කියලා. ඒක නවත්තන්න කියලා. හැබැයි මේ ඉන්න ඇමතිලා තමයි දැන් කලින් ගෙනාවේ මේ තුමාලා මේ වාහනයෙන් කුඩු දැන්ගේ ඉන්න ඕලාගේ ලොක්කා ඇමතිලා ලැජ්ජ වෙන්න ඕනේ. ඕගොල්ලෝ අපි විශ්වාස කරා. ඒ විශ්වාස තාම තියෙනවා. හැබැයි මේ විදියට ගියොත් මං හිතන්නේ තව පොඩි කාලේ මේ පාර්ලිමේන්තු ඡන්දයක තියන්න වෙයි මං හිතන්නේ විශ්වාස කරනවා මං ඒ විදියට යන්න එපා කියලා. අනේ පොඩ හිතලා බලන්නකෝ මං ඕගොල්ලෝට මේ වෛරය කතා කරනවා කියන්නේ අපේ Honorable member your time is over. මම මේක කතා කරන්නේ අපේ මිනිස්සුන්ගේ පොප්පේ තියෙන වෛරය. ඕගොල්ලෝම කට්ටිය ඇවිල්ලා කියනවා මචං පොඩ්ඩක් කතා කරන එක නවත්ත බං අපිට වදිනවා කියලා. තව එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා මචං ඔහොම කතා කරන්න එපා උඹට වෙඩි තියයි අපේ මිනිස්සු කියලා. හැබැයි මැරුණොත් මං ඇත්ත කියනවා ඕගොල්ලෝ මාව මැරලා දාලා පුච්චලා දැම්මොත් හැබැයි තව තමල මිනිහෙක් ඇවිල්ලා මෙහෙම ඕගොල්ලෝට කතා කරන්නේ නැහැ. මම මේ ඇත්තටම පපුවෙන් හිතෙන් රිදවලා මේ කතා කරන්නේ. Thank you sir.